ඉන්දියාවේ පසුගියදා පැවති දකුණු ආසියානු යොවුන් මේසපන්දු තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 11ක් හිමි කරගත්තා. රිදී පදක්කම් ලබාගත්තේ අවුරුදු 19න් පහළ බාලිකා සහ 15න් පහළ බාලක කණ්ඩායමයි. අවුරුදු 15න් පහළ බාලිකා කණ්ඩායමට ලෝකඩ පදක්කම හිමි වුණා. කේවල සහ යුගල තරඟවලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ලෝකඩ පදක්කම් 5ක් දිනාගත්තා. ඔවුන්ට සුබපැතුම් එක් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී රට වෙනුවෙන් තවත් ජයග්‍රහණ අපේක්ෂා කරන බවයි. ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් ආචාර්ය නය්යර් නසීර් මහතා අතර හමුවක්ද ඊයේ පැවැත්වුණා. ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මෙම හමුවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ දෙරට අතර සහයෝගීතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. ඉදිරියේදී ක්‍රිකට් තරඟ සංවිධානය කිරීම සහ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පාකිස්තානයේ සහයෝගය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරුණා.